බලන්න මේක එපා කියද්දිත් කවුරු හරි ෆ්‍රෙෂ් එකේ බලනවා නම් උඩ තප්පරයක් ඇතුළත කියන්නම් බලන්න එපා කියලා මං කිව්වේ. හරිද? තප්පරයක් ඇතුළත කියන්නම් මේ එක ෆ්‍රෙෂ් එකෙක්වත් එක්සෑම් එක නොලිය ඉන්න බෑ. හරි? අනිවාර්යෙන් ලියන්න ඕනේ. අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒකට හේතුව ඔයාලට මුකුත් බැරි වුණත් අනිවාර්යෙන් ලියන්න. මොකද ඔයා අඩුම තරම ඉගෙන ගන්නවා. පේපර් එකක් කොයි කියන්නේ පේපර් එකට ඉන්න ඕනේ කොයි වගේද? මොකද නැත්තම් හිතන්නකෝ මෙහෙම. දැන් ඔයා ෆ්‍රෙෂ් එක ස්කිප් කරනවා. හරිද? ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එකේ කරන්නම් කියලා හිතන් ඉන්නවා. සෙකන්ඩ් ෂයි එකේ කරන්නම් කියලා හිතන් ඉන්නවා. මත තියාගන්න ඔයා දන්නේ නැහැ පේපර් එකක් එන්නේ කොහොමද කියලා. පේපර් එකට වාඩිලා ඉන්නේ කොහොමද කියලා. ඔයාට අඩුම තරමේ සෙකන්ඩ් ෂයි එකට ක්ලාස් ගිහිල්ලා පේපර් ක්ලාස් ගිහිල්ලා පේපර් ක්ලාස් එක ඉන්න ඕන විදිය, පේපර් ක්ලාස් එක වැඩ කරන්න ඕන විදිය, පේපර් ක්ලාස් එකට මුණ දෙන්න ඕන විදිය. ඒක ඔයාට ඉගෙන ගන්න වෙන්නේ මේ පේපර් ක්ලාස් ඒවැය ගිහිල්ලා. එතකොට විභාග අත්දැකීමක් නැහැ එතන මත තියාගන්න. විභාග අත්දැකීම කියන්නේ එකක්. ඒක විභාග විතරයි ගන්න පුළුවන්. ඒක මේ වෙන කිසිම ඔය පන්තිකවල දීලා ගන්න බෑ. විභාග අත්දැකීම ගන්න පුළුවන් විභාග විතරයි. නිසා මත තියාගන්න ඔයා ඒක ගන්න ඕනේ මොනවා හරි කරලා. හරි ඒ නිසා අනිවාර්යයෙන්ම මත තියාගන්න ප්‍රශ්නයි කවුරු වුණත් ඔයාට පොඩි හරි දැනුමක් තියෙනවා. නැත්te නෑ. මොනවා හරි වා දන්නවා. F සමාන M හරි දන්නවා. හරිද? කන හරි ගහන්න පුළුවන්. ඒ නිසා මත තියාගන්න අනිවාර්යෙන් සීලුමයි ලියන්න ඕනේ. හරි? සීලුමයි ලියන්න ඕනේ. එක්කෙනෙක්වත් නොලියන්න බෑ. ෆ්‍රෙෂ් එකට අනිවාර්යෙන් ලියන්න. හරි? ෆ්‍රෙෂ් එකට අනිවාර්යෙන් ලියන්න. විභාග අත්දැකීම ගන්න එක පට්ට වැදගත්. ඒ අත්දැකීම අනිවාර්යෙන් ගන්න ඕනේ තමයි. හරිද? ගන්න ඕනේ. හරිද? ඒක නැති කරගන්න එපා. කීයට අනිවාර්යෙන් අත්දැකීම ගන්න. රයිට්. ඊළඟ කාරණාව සෙකන්ඩ් ෂයි උන්ට මේ ඉතින් මෙහෙමයි සෙකන්ඩ් ෂයි එකට නම් මං කියන්නේ ඒත් ඌ ලියන්න. හරිද? ඌ මොන normally S3ක් වගේ ගන්න පුළුවන් මට්ටමක හිටියත් ලියන්න. හරිද? S3ක් වගේ ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා තේරෙනවා නම් ලියන්න. නොලියා ඉන්න එපා. සෙකන්ඩ් ෂයි එක නම් මම නම් කියන්නේ ඒත් ලියන්න කියන එක මේ එතකොට එයාට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම මේ මේලා කතා කරන්න උත්සාහ කරන්නේ මේ මුන්ට පොඩ්ඩක්. හරිද? මේ සෙකන්ඩ් ෂයි උන්ටත් මම දැන් කෙටියෙන් කියන්නම්. ඉතින් මම නම් කියන්නේ ඔයාලට තව ෂයි එකක් තියෙනවා ඕන්නම් තියෙනවා. ඒතර මේ ෂයි එකේ ලියන්න ඒ ලියලා ගන්න අත්දැකීම් වැදගත්. ඒ මුණ දෙන අත්දැකීම තර්ඩ් ෂයි එකක් ලියනවා නම් ඒකට පවා වැදගත්. ඒ ලියන තර්ඩ් ෂයි එකට පවා මේ පාර ගන්න අත්දැකීම් වැදගත්. මොකද ඔයා මේ පාර විභාග ලියලා තව ආයි මාස 8කින් හරි තව මාස 8කින් අලුත් එක්සෑම් එකක් ලියන්නේ. ඒතර මාස 8කට කලින් ගන්න අත්දැකීම් පට්ට වැදගත්. තව මාස 8කින් මොකද තව ආයි අවුරුද්දකින් මේ තියෙන්නේ මාස 8කින් තියෙන්නේ. ඒතර හෙන ළඟ තියෙන්නේ. ඒ ළඟ එක්සෑම් එකට ඔයා මේ පාර ගන්න එක මාර වැදගත්. ඒ නිසා මම එක කියන්නේ ඔයා තර්ඩ් ෂයි ලියනවා නම් හරිද? සෙකන්ඩ් ෂයි එක ප්‍රශ්නයක් නැහැ. මම එක කියන්නේ සෙකන්ඩ් ෂයි එක කරන්න. සෙකන්ඩ් ෂයි එක නම් අනිවාර්යෙන් ඒක කරන්න. ඔයාලට තව එක ෂයි එකක් තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. තව මාස 8ක් තියෙනවා හොඳටම ඇති සුපිරිම ගේමක් ගහන්න පුළුවන්. මේක මං කියන්නේ අඩු මට්ටමේ තියෙන උන් හොඳ මට්ටමේ තියෙන උන් නෙමෙයි මම කතා කරන්නේ ඒ තුන දාන්නේ උන් ඉන්නෝ මේ වෙලාවේ. ෆ්‍රෙෂ් ෂයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ඒ තුන දාන්නේ උන් ඉන්නවා උන්ට නෙමෙයි මේ කතා කරන්නේ. ඒ නිසා මේ තර්ඩ් ෂයි වා ඒ තුන දාන ගෙන්නම් ඔයා හොඳට වැඩ කරපු ගෙන්නම් අනේ ඔයා යකෝ ඔයා ලියන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරන්නේ ඔයා ලියන්න කියන එක වෙන මොකුත් නෙමෙයි. හරිද? ඔයා අනිවාර්යෙන් ලියන්න. ඔයා අනිවාර්යෙන් මේ පාර පාස් වෙනවා. හොඳටම පහස් වෙනවා උපරිම රිසල්ට් ගන්නවා එච්චරයි. ඒ නිසා ඒ අයට මේක අදාළ නැහැ. හරිද? අර මේ දවස්වල අහන කට්ටිය ඉන්නවා. දැන් අහනවා මොකද්ද මේ මෙඩිකල් දාන්න ඕනේද? මෙඩිකල් දාන්නේ කොහොමද? මොකද්ද කරන්නේ? දැන් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. මෙහෙම ලියුවොත් දැන් මේ පාර ලියුවොත් මේ වගේ එකක් එන්නේ. ඉතින් ඒක තමයි මම කියන්නේ යන්නේ. හරිද? හොඳට අහගන්න. අවශ්‍ය පාර්ට් එකට දැන් එන්නම්. අනිත් උන්ට අදාළ නැහැ. උන් විභාග ලියන්න. ෆස්ට් සයි සෙකන්ඩ් සයි උන් විභාග ලියන්න. තර්ඩ් සයිත් හොඳට වැඩ කරපු ගෙන්නම් ඔය විභාග ලියන්න. ඔයාට මේක අදාළ නැහැ. හරිද? තර්ඩ් සයි මේ වෙලාවේ මම කියන්නේ මෙන්න මේ જાතිය උන්ට. හරිද? දැන් මෙසේජ් දානවා. මේ මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඊදර මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. සහ ඒ විවිධ ප්‍රශ්න මට මේක වැඩ කරේ නැහැ. හරි නැත්නම් මේ ෂයි එක වැඩ කරේ නැහැ. හරිද? නැත්නම් අසනීප වෙලා ඉන්නේ මොනවා හරි මගුලක් උඩ ඔයාට තේරෙනවා නම් ඔයාට එන්නේ S3ක් කියලා. ඔයාට තේරෙනවා නම් ඔයාට එන්නේ S3ක් කියලා. එහෙම නැත්නම් ඔයාට එන්නේ F3ක් කියලා. හරිද? එහෙම නැත්නම් ඔයාට විෂයන් දෙකක් හොඳයි. හරිද? විෂයන් දෙක හොඳට ලකුණු තියෙනවා. එක විෂයක් ඩවුන් නම් ඔයාට තේරෙන විදිහට. ඒක ඔයාට තේරෙනවා. තේරෙනවා කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම එක දෙයක් කියන්නම් කරන්න පුළුවන්. අන්තිමට ඔයා ලියපු පේපර්ස් වල ලකුණු බලන්න. හරි? පේපර් ක්ලාස් ගිහලා හෝ ඉස්කෝලේ වල බෑනේ ඉතින් ඉස්කෝලේ පේපර්ස් හරි ඉස්කෝලේ පේපර්ස් අරන් ලියන්න පුළුවන් ඕන. ඒ ඉස්කෝලේ විභාග වල පේපර්ස් අරන් වා තනියම ලියලා හරි වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර පාස්කර් කරලා ඒවා ලකුණු චෙක් කරලා බලලා වෙන්න පුළුවන්. අන්න එහෙම කරපුවාම ඔයාට එන්නේ ඉතින් 20ක්වත් නැත්තම්. ඉතින් ෆේල් නේ. මම කියන්නේ මුල් ලකුණු ගන්න. හරි. MCQ පේපරේ ඉතින් 20ක් තියෙනවා කියන්නේ හොඳ ලකුණක්. ඒතොර පාස් වෙන්න පුළුවන්. ඒත් ඔයාට S3ක් නම් එන්නේ. S නම් එන්නේ මොකක් හරි විෂයක ඔයාට තේරෙන විදියට මම කියන්නේ. හරිද? හොඳම කාරණාව මම මේ කියන්නේ. දැන් අපි අවුරුදු මෙච්චර ගාණක් හිතන්නකෝ දැන් ඔයාගේ ජීවිතේ අවුරුදු 20ක් හරි 21ක් හරි කියන්නකෝ. හරිද? නිකන් අපි හිතමුකෝ 20යි කියලා. එතකොට මේ වෙනකන් ඔයා හිටියේ මැත්ස් කරලා හරි බයෝ කරලා හරි මොන විෂයක් කරලා හරි S3ක් දාන්නද? නෑනේ. හරි. S3ක් දාන්න නෙමෙයිනේ හිටියේ. එතකොට ඔයා S3ක් දාලා ඔයාලට අතේ සල්ලි තියෙනවා නම් ගෙදර මිනිස්සුන්ට හැකියාවක් තියෙනවා නම් ගෙදර මිනිස්සු සල්ලි තියෙනවා ගෙදර මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන් නම් එතකොට ඔයා යන්න හිතන් ඉන්නේ එහෙම පාත් එක නම් ඔයාට S3 දාන්න පුළුවන් නම් අවුරුද්දක් ඉතුරු වෙන්නේ. එහෙම කරලා ඔයා ඒ පාත් එක යන්න. හරිද? ඔයාට මොකක් හරි යන්න පුළුවන් පාත් එකක් තියෙනවා නම් ඒ පාත් එක යන්න. ඒක අවුලක් නෑ. නමුත් මම මේ කියන්නේ එහෙම නෙමෙයි. සල්ලි වියදම් කරන්න අමාරුයි බෑ. හරිද? එහෙම කෙනෙක් ඉන්නවා නම් දැන් සල්ලි ඕනේ නෑනේ.
හිතන්නකො දැන් මෙහෙම දැන් කැම්පස් ගියට පස්සේ සල්ලි ඕනේ නැහැ. සල්ලි හම්බෙනවා. හරිද? ඔයාට සල්ලි අඩු, ඒ කියන්නේ සල්ලි ලොකුවට තියෙන කෙනෙක් නෙමෙයි නම් සල්ලි හම්බෙනවා. කැම්පස් ගියට පස්සේ ඒකෙන් වියදම් කරගෙන එහෙම ගේම ගහගන්න පුළුවන්. ඉතින් ඕන තරම් ළමයි කැම්පස් යන බහුතරයක් ළමයි මේ වැඩේ කරනවා. හරිද? ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක එතනින් එහාට අවුලක් නැහැ. එතන එහාට සල්ලි කැලලට ලොකු කේස් එකක් එන්නේ නැහැ. මම කියන්නේ තව වැඩ කරන්න පුළුවන්. ඔය පාර්ට් ටයිම් කරනවා කැම්පස් වල ළමයි ඒවා ඒ කියන්නේ සල්ලි කැලල හොයාගන්න පුළුවන්. කවුරු හිතන් ඉන්නවනම් දැන් මට මම උදාහරණයක් කියන්නම්. මේ මෑතකදී කැම්පස් ආවනේ කට්ටියට. එතකොට ඕකෙදී එක ළමයෙක් රස්සාවක් කර කර හිටියේ. හරිද? ඒ ළමයා රස්සාවක් කර කර හිටියේ. ඒ ළමයා දැන් මයින් අහනවා මොකක්ද ගන්න ඩිසිෂන් එක දැන්? මම මේ රස්සාව තුල මෙහෙම දිගටම ඉස්සරහට යන්නද? නැත්නම් මම කැම්පස් යන්නද? ඒතකොට දැන් එහෙම රස්සාව බලපුවාම රස්සාවත් අර ලොකු ඒ කියන්නේ දීර්ඝ කාලන මේ හොඳ ප්‍රතිලාභ ලබන්න පුළුවන් රස්සාවකුත් නෙමෙයි. හරිද? ඒතර යා හිතන් ඉන්නවා ඒක තුලින් කොහොම හරි දිගටම ඉස්සරහට යන්න. ඉතින් මම කිව්වා හොඳම වැඩේ මම බල කරන්න ගියේ නෑ මම කිව්වා හොඳම වැඩේ හැබැයි ඔයා මේ කැම්පස් යන්නේ ඒක. ඔයාට කැම්පස් ගියොත් මේ වගේ chances ඔයාට හම්බ වෙනවා. ඒතර ඔයාට තව ඉස්සරහට ඔයා හිතනවට වඩා මට්ටමකට ඔයාට එන්න පුළුවන්. සමහරට ඔයා හිතනවට වඩා ජොබ්ස් ඔයාට කරන්න පුළුවන්. එහෙම ෆීල්ඩ් එකට ඔයාට එන්න පුළුවන්. එක ෆීල්ඩ් වලට ඔයාට එන්න පුළුවන්. මෙන්න මේ පැතිවලින් ගියොත් මේ පැතිවලට එන්න පුළුවන්. අන්න එහෙම මම අර පැති ටික කියලා දුන්නා. ඉතින් එයා තීරණය කළා ඊට පස්සේ කැම්පස් යනවා මේ ජොබ් එක අතහැරලා කියලා. ඉතින් දැන් කැම්පස් ගියා. දැන් කැම්පස් එකේ ඉන්නේ. හරි දැන් මාර සතුටුයි ගත තීරණය ගැන එයාට. මට නෙමෙයි මං කියන්නේ මටත් සතුටුයි. එනේ මං කියන්නේ එයා සතුටින් ඉන්නේ එයා ඒ ගත තීරණය ගැන දැන් අදට. හරිද? දැන් කැම්පස් ගිහලා කැම්පස් වැඩි කරගෙන යනවා. ඉතින් මම කියන්නේ කැම්පස් අවුට් වුණත් එක්කම එයා තවදුරටත් තීරණය කරයි. තවදුරටත් තේරුම් ගනි කැම්පස් ආපු එක ඒ තරම් හොඳ තීරණයක් කියලා. අර ජොබ් එකක් කරගෙන ඉන්නවට වඩා මං කියන්නේ පොඩි ජොබ් එකක් මං කියන්නේ. හරිද? ඒක මං අදහස් කරන්නේ ලොකුවට සල්ලි හම්බ කරන්න අමාරු ඉස්සරහට යන්න අමාරු ජොබ් එකක් ගැන මම මේ කියන්නේ. හැබැයි ඔයාට ඒ වෙන කතා හරි ඒව මං කියන්නේ නැහැ මේ වෙලාවේ. මොකද ඒවා කියන්නේ ගියොත් මේ වෙලාව විභාග ලියන වෙලාව ඒවා කියන්න බෑනේ. හරි කතාවේ හරි. එතකොට මේ මම මොකද කියන්නේ දැන් අන්න එහෙම මට්ටම පටන් ඉන්නේ මම ඒක කියන්නේ ඔයාලට මාස 8ක් තියෙනවා හරිද හොඳට ප්ලෑන් කරන්න මාස 8ක් තියෙනවා ඔයා දැන් දෙපාරක් ලියපු මිනිස්සේ හරිද ඔයා මේ ඊළඟ පාර ලියන්නේ ඔයාලට අත්දැකීම් තියෙනවා අත්දැකීම් අඩුකමක් නැහැ හරිද ඒ නිසා ඔයාලට වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන ඒ ප්‍රශ්න හොයාගන්න පුළුවන් එක්කෝ තියරිස් වල ගැටලුවක් එහෙම නැත්නම් ගණන් හදලා මදිකමක් එහෙම නැත්නම් පේපර්ස් ලියලා මදිකමක් අන්නේ වැරද්ද හදා ගන්න පුළුවන් මාස 8ක් තියෙනවා ඔයාලට මොන වැරද්දක් තිබ්බොත් මේ මාස 8ෙන් හදා ගන්න පුළුවන් හරිද පේපර්ස් ලියලා අඩු නම් ඒක හදා ගන්න පුළුවන් තියරි මදි නම් ඒක කම්ප්ලීට් කරගන්න පුළුවන් හරිද එහෙම නැත්නම් ඔයා වැඩ කරලා මදි නම් තව ඔයා දේවල් ගෙදර දේවල් කරලා මදි නම් අන්න ඒක හදා ගන්න පුළුවන් හරිද නැත්නම් ඔයා හිතන්නකෝ වෙන වැඩ කරා නම් මේවා සේව නතර කරලා එක්ක මේක කරන්න හිත හදා ගන්න පුළුවන් පොඩි කාලයකට හරි ඒවට පිළියම් හොයන්න පුළුවන් බැරි නෑ ඕනම දෙයකට උත්තර තියෙනව නැත්තේ නෑ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැත්තේ නෑ ප්‍රශ්න නැති මිනිසුත් මේ ලෝකේ නෑ හැම මනුස්සයරම ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න වලට උත්තර හොයමින් යනගමනක් තමයි මේක හරි ඒ නිසා මේක කරපුවෙන් පස්සේ ඔයාලට සමහරට ඔය තියෙන ප්‍රශ්න වලින් ලොකු ප්‍රමාණයක් නැති වෙයි හරි ලොකු ප්‍රමාණයක් නැති වෙයි ලොකු බරක් නිදහස් වෙනවා වගේ දෙයක් තේරෙයි ඒ නිසා මම කියන්නේ මාස 8ක් තියෙන හැම කෙනෙක්ට නම් ඔයා ෆේල් වගේ මට්ටමක නම් ඉන්නේ ස්ට්‍රෝක් වගේ මට්ටමක නම් ඉන්නේ ඔයාලට කැම්පස් යන්න බෑ වගේ නම් මේ කරපුවාම හොඳම තීරණය තමයි ස්කිප් කරන එක. හරි? හොඳම තීරණය තමයි මේ ස්කිප් කරන එක මේ වගේ කෙනෙක්. හරිද? ඉතින් එතනදී ප්‍රශ්න එනවා සමහරුන්ගේ ගෙවල් වලින් අවුලක් නැහැ. සමහරුන්ගේ ගෙවල් වලින් කියනවා අවුලක් නැහැ. වා මේ මාස 8නේ මේක කරගන්න අරමය කියලා. හැබැයි බහුතරයක් ළමයිගේ අම්මලා තාත්තලා කියන්නේ නම් ඒ තියෙන ගෙදර තියෙන ප්‍රශ්නෙත් එක්ක බෑ ඔබ මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ පිස්සු කෙරෙන්න එපා. අරකයි මේකයි කියලා කියන්නේ. නමුත් මම කියන්නේ මාස 8ක් වාට පුළුවන් නම් බැනුම් අහගෙන හරි කමන්නේ මේ වැඩේ කරන්න. නැත්නම් ඒ උණුසුම තේරුම් කරලා දෙන්න. මේ මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න තේරුම් ගන්න නැත්නම් අඩුම තරමේ බැලුම් අහගෙන හරි කරන්න බලන්න උත්සාහ කරන්න මේකෙන් මොකද ඒ අම්මට තාත්තට වැඩක් කරන්නේ නැහැ ඔයා අම්මට තාත්තට වැඩක් කරනවා නම් ඔයාට හරියන්නේ නැහැ හරිද නමුත් ඔයා මේකෙත් මොකද්ද මේකේ ඔයා මේ කරන්න වැඩේ මොකද්ද කියන්නකො ඔයා මේ කරන්න යන්නේ අම්මට තාත්තට රජ කරන්න තමයි යන්නේ මේ හරිද ඔයා මේ වෙලාව වෙස් තුනක් දැම්මොත් එම සමහරට ඔයාට යන්න අතක් නැහැ හරිද නමුත් ඔයා මේ මාසට වැය කරලා ඔයා ඒ තුනක් දාන්න බලාගෙන මේ වැඩ කරන්නේ අම්මා තාත්තා රජ කරන්න තමයි මතක තියාගන්න ඒ වෙලාවේ සමහර අම්මලා තාත්තලා ඉගෙනගෙන නැති වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඒතර යාලට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දැන් තියෙනවා මම කියන එක තේරුම් ගන්න හරියද? ඒ නිසා හැම කෙනෙක්ම ඉගෙන ගන්න නෑනේ හොඳට. සමහර කට්ටිය ඒ කියන්නේ ඉගෙන ගත්තාම ඒ යන්න පුළුවන් පැති සමහර දන්නේ නැහැ. හරියද? ඒවෙන් කරන්න පුළුවන් දේවල් සමහරට දන්නේ නැහැ. ඒතර ඔයාට පුළුවන් එක්ක ඕනනම් දැනුවත් කරන්න. මෙහෙම වෙනවා කියලා එහෙම කරපු කට්ටියන කියන්න පුළුවන්. එහෙම කට්ටිය හම්බ කරන ගන්න නැත්නම් ඉන්න තැන් ජීවිත ගත කරන විදිහ ඒවා පෙන්වන්න පුළුවන් ඕනනම්. එහෙම කරලා ඕනනම් පොඩි සපෝට් එකක් ගන්න පුළුවන් එතනින්. එහෙම නැත්නම් අඩුම තරමේ බැනුම් අහගෙන හරි බැන්නට ගණන් ගන්න එපා. ඒකට හුරු වෙනවා. ඔයා ටික ටික කාලා ඒ කියන්නේ ඕක හිතන්න එපා. ඔයා බයින් එකට ඔයා සවන් දෙන්න ගියොත් බයින් එක ඔයා අර නිකන් ඒක මාර ආසාවක් උනන්දුවක් දැක්කොත් බයින් එකට ඒක එතකොට තමයි ඒක ඇඟේ වදින්නේ. ඒ නිසා ඒක ඔයාට නෙමෙයි වගේ ඔයා වැඩේ කරගෙන යන්න බයින් අතරතුරත් ඔයා ඒකට රිපෙල් කියන්නේ අනිත් පැත්තට කියන්න යන්න එපා මොකද. එහෙම වැඩකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ කට්ට කගෙන හරි මාස 8ක් ඉන්න පුළුවන් නම් හැබැයි මෙහෙමයි වැඩ කරන්න නැත්නම් ওই තීරණ ගන්නත් එපා. මම කියන්නේ ඔයා වැඩ කරන්න අදහසක් නැත්නම් ඔයා මේ බාගෙන වැඩ කරන්න හදන්නේ ඔයාට පැය 10 12 බුදියන්න ඕන කෙනා ආයෙ තීරණ ගන්න එපා. හරිද? එහෙනදී ඔයාට ගමනක් අමාරුයිනේ. ගමනක් යන්න අමාරුයි. මම කියන්නේ ඔයාට එහෙම ගමනක් යන්න ඕන නම් ඔයා සූදානම් වෙන්නත් ඕනේ මේ විදිහට වැඩ කරන්න.
මේ විභාග කාල සීමාවත් අඩ කරන්න ඕනේ. එච්චර මං කියන්නේ. අනිත් විභාග වලින් අතරේ තව වැඩ කරන්න ඕනේ. ඒ පේපරේ වාගේ දෙන්න ලියන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ පාර වා මැස් කරන කෙනෙක් නම් පියෝ පේපරේ ලියනකොට තමයි ටක් ගාලා රයිට්. පියෝ පේපරේ එනවනේ. යාළුවෙන් ඉල්ලගත්තා ලිව්වා ගෙදරදී පැය ගාන තියලා. ඇප්ලයිඩ් පේපර් එනවනේ. යාළුවෙන් ඉල්ලගත්තා ගෙදරදී ටක් ගාලා ලිව්වා පුළුවන් ප්‍රමාණය. හරි. ඒ විදියට වැඩ ටික කරන්න ඕනේ. පැලෙන්න වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළ උත්තර පොත්පත් බල හරි පොත්පත් බල හරි ඒකට අදාළ උත්තර ලියන්න ඕනේ. මං කියන්නේ සිත් කරන කෙනෙක් නම්. ත්‍රොයා දැන් ඉදම්ම මේ අද ඉදම්ම වැඩ කරන්න ඕනේ ඊළඟ ශෛලියකට. මේ වෙලාව ඉඳන් මේක මේ මොහොතේ ඉඳන් ඊගව ශෛලියට වැඩ කරන්න ඕනේ. එහෙම තමයි කරන්න ඕනේ. නිසා ඔන්න උත්තර කෙටියෙන් කිව්වා. ඉතින් ඔය විදිහ ගන්න දැන් නෑ මං කිව්වේ ඒකයි ලියන්න පුළුවන් හැම එකම ලියන්න ඕනේ. ආන් අර ජීවිතේ අවදානමක තියෙන උන්ට විතරයි මම මේක කියන කතාව කියන්නේ. ජීවිතේ අවදානමක තියෙනවා කියන්නේ තර්ඩ් සයිඩ් තව සයි ගන්න නැහැ. ඉතින් මේ සයි කෙලවුණොත් ඔක්කොම ඉවරයි. ඒතර අවුරුදු ගාණක් අවුරුදු 20ක් තිස්සේ මේ නැහුනේ. මේක ස්තුනක් දාලා වෙන ජොබ් එකක් බලා ගන්න නෙමෙයි. වෙන අතක් බලා ගන්න නෙමෙයි. ඒතර මේ අතෙන් මේකේ ගොඩ එන්න මගක් හදා ගන්න පුළුවන් මාස 8ක් තියෙනවා. මාස 8 තුල ප්ලෑන් කරලා වැඩේ කරොත් ගොඩ එන්න පුළුවන්. ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ප්ලෑන් එකක් නැතුව බෑ. ඉතින් ඔයාලට ප්ලෑන් එකක් ඕනි. ඉතින් ඔයා ප්ලෑන් එක හදා ගන්න සහ එක්ක කායෙන් හරි උදව්වක් ගන්න ඒ ප්ලෑන් එක හදා ගන්න. එහෙම ප්ලෑන් එකක් හදාගත්තොත් මාස 8කට මම කියන්නේ මාස 8 ප්ලෑන් කරලා ප්ලෑන් එක ගන්න ඕනේ. දැන් මාස 8 තියෙන ප්ලෑන් කියන්නේ මාස 8 තියෙන දන්නවා. ඒ මාස 8ට මොකද්ද කරන්න ඕනේ? ඔයා රිසල්ට් එක හදන්නවා. ඔයාගේ දැන් ඉන්නේ කොතනද? ඔයාට යන්න ඕන කොතනද? එහෙනම් මොනවද කරන්න ඕනේ? අන්නේ ටික ප්ලෑන් කරගන්න පුළුවන්. ඒවා කරන්න ඕනේ අද හෙටම කරන්න ඕනේ. හරි. ඒ නිසා ඔන්න තීරණයක් ගන්න කෙනෙක්ට අමාරු වෙනට තීරණයක් ගන්න ඕන විදිහ කිව්වා. ඉතින් ඔයිට එහා කියන්න දෙයක් නැහැ මම හිතන්නේ. ඕක තමයි කියන්න තියෙන එකම දේ. රයිට්. ඒ නිසා මේ විදිහට කරන්න ප්‍රශ්න තියෙනවා නම් ඒත් කියන්න අපි ඕනම් ප්‍රශ්නයක් විසඳමු දන්න කෙන කට්ටියට මේ හැමෝටම ඉතින් යහපතක් වේවා හරිද මේ වැඩේ කරගන්න පුළුවන් මේ ජීවිතේ ගොඩ යන්න කරන්න ඕන ඒවා ටික තමයි මම කියන්නේ හරි ඉතින් කොහොම හරි කමන්නේ හැම කෙනාම අන්තිමේ අවසානයේ මේ මෙච්චරකල් try කරපු දේ තුල සාර්ථක වෙන්න ලැබෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ ඒකට ඔයා වැඩ කරන්න කවුරු කිව්වත් ඒක වෙන්නේ නැහැ ඔයා වැඩ කරේ නැත්තම් ඔයාට වැඩ කරන එක තමයි කරන්න පුළුවන් ඒ නිසා ඉසිප් කරන එකක් ඉන්නවා නම් මේ මොහොතේ වැඩ කරන්න ඊළඟ කොට දා ගන්න මාසක් තියෙනවා